Hello guys, welcome to my YouTube channel. සාදරයෙන් පිළිගන්නවා එනම්. අද අපි කරන්න යන්නේ. අද ඉතින් දින එකක් හදන්න යන්නේ. අතන බඩු ගේන්න බැරි වුණා තාම. මේ දවස්වල චුට්ටක් වැඩ වැඩි. ඒකත් එක්ක බඩු ගේන්න යන්නත් බැරි වුණා. අපි තියෙන දේවල් වලින් කොහොමද මැච් එකක් ගහගන්න කියලා බලමු. මේ තියෙන මොන හරි කරකෝගෙන හොඳ කෑමක් හදාගන්න බලමු. එහෙනම් බලමු. එහෙනම් කමෙන්ට් කරලා සෙට් වෙලා ඉන්න. බලමු එහෙනම් මේ රොටි පැකට්ස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් මැච් එකක් ගන්න. මුලින්ම ලුණු කපා ගමු. හරි. දැනට තියෙන ලුණු ටික තමයි කපා ගන්නෙ. ෆ්‍රිජ් එක නැති කේස් එකක් තියෙනවා. මම ෆ්‍රිජ් එක චුට්ටක් ෆ්‍රිජ් එක කැඩිලා මේ ඒ කේස් එකෙන් මේ ගොඩක් දවස් තියාගන්න බෑ එළවලු ගෙනල්ලා. ඉක්මනට ඉතින් සවුත් වෙනවා. මොකද ෆ්‍රිජ් එක නැතුව ඉතින් අමාරුයි. තක්කාලි ගෙඩියකුත් ෂේප් එක කපන්න නේද? පොඩියට කපා ගමු. හරි. එහෙනම් පැත්තකින් තියන්න. කැරට් කපා ගමු. කැරට් හීනෙට තියාගන්න ඕනේ. ඒක තමයි ඔත්තු රුට් එකනේ. අපි දැන් රොටි ටික කපා ගමු. මේක පෙනුමෙන් අර පොල් රොටි වගේ වුණාට එහෙම එකක් නෙවෙයි. තනිකර පිටි වලින් වගේ හදන හරි ස්ලිම් රොටියක්. එනවාද නේද? ඒක අපි අර පරාට කපනවා වගේ කපා ගමු. මේක ෆස්ට් ටයිම් මම try කරන්නේ. කොහොම වෙයිද දන්නේ නැහැ. මේ වගේ ලුණු ටික සුදු ලුණු තක්කාලි කැරට් ගෝවා සලාද කොළ ටිකක් තිබ්බේ ටිකක් මම කපා ගත්තා. රොටි ටික මේ විදිහට කපා ගන්නවා. හත්කේ දැන් රත් වෙලා තියෙන්නේ. අපි ඒකට තෙල් ටිකක් දාමු. ඊට පස්සේ ලුණු ටික මුලින්ම දාගමු. සුදු ලුණු ටිකක් දාගන්නවා. කරපිංචා තක්කාලි මම මේ කෑම හදන්න එක්ස්පර්ට් නෙවෙයි. මම එහෙම දන්නේ නැහැ. අතන මේකට මේ අමු මිරිස් තියෙන බල හොඳයි. අමු මිරිස් නැහැ මම. අපි තීනේ වලින් මැච් එක ගහගමු දැන්. ඊට පස්සේ මේ ටික චුට්ටක් එහාට කරලා තව තෙල් පොඩ්ඩක් විතර දාලා මේ විස්තරයක් දාගමු. විස්තරයක් දාලා විස්තරේ වෙනම කඩන්නේ මේ මට පොඩි ප්‍රශ්නයක් වුණා එක දවසක්. මම මෙහෙම ඔක්කොම හදලා ඊට පස්සේ ඉවර වෙලා මේ මම විස්තරේ කඩලා දැම්මා ඒකට. විස්තරේ නරක් වෙලා කියනවා. ඉතින් මොනවා කරන්නද මේ ඔක්කොම ටික මේ අයින් කරන්න ඕන. ඒකයි ඉතින් මැගි එකක් කාලා දාලා. හරි විතර මේ විදිහට මේ එහෙට මෙහෙට කරගන්න. දැන් ඉතින් පොඩ්ඩක් එහෙම වුණාන් පස්සේ මේ අර ටික කලවම් කරන්න ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි මේකට දාගන්නවා මං ගාව තියෙනවා මේ ගෙදරින් හදාගෙන ආපු chili paste
chili flakes තියෙනවා. ඒ කියන්නේ ලුණු, මිරිස්, කෑලි මිරිස්, ඔය වගේ chili flakes. ඒක වේලලා වගේම. ඒ කියන්නේ තෙල් දාලා නැහැ මේකට. තෙල් දාන්න නැතුවම මම හදාගෙන ආවා. ඒකෙන් ටිකකුත් දානවා. Okay. පස්සේ සෝයා සෝස් ටිකකුත් ටිකක් වෙන්න දාගන්නවා. පොඩි කලවම් පාරක් මික්සි පාරක් දාලා අපි රොටි ටික දාගමු. එහෙම කලවම් කරගමු. වැටුණා. මද ගින්නේ තමයි. කියන්නේ අඩු ගින්දරේ වගේ මේක කරගන්න. පොඩ්ඩක් ඕක කොහොම වෙන්න දීලා ඕගොල්ලෝ ලුණු අනුව කැමති නම් ටිකක් දාගන්න. ඕකේ. මේ විදිහට තමයි තත්ත්වය තියෙන්නේ. මම හදපු චිකන් හොදි වගේක් තියෙනවා. චිකන් හොදි ටිකයි චිකන් කෑලි ටිකකුයි මම මේකට දා ගන්නවා. හොඳට මික්සි පාරක් දාන්න. වැඩිය මේ තලා ගන්න එපා ළමයි. ඒතකොට නැත්තම් මේ රොටි හොයන්න වෙනවා. රොටි හොයන්න වෙන සීන් එක මේක ගන්න එපා. මේ පොඩ්ඩක් කරලා. හරි. ඊට පස්සේ අපි ඒකටම දාගමු අපි කපාගත්ත ලීස් ලෝවා ටිකයි චීස් කෑල්ලකුයි මේ මම මෙච්චර වියන්න දන්න මිනිස්සුන්නේ මේ ඇවිල්ලා දැන් ඔය චුට්ට අතපත ගාලා මේ ඒතර රෙසිපීස් විදියට නම් අත්‍තරම හදන්න දන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් ඉතින් මට කන්න පුළුවන් වෙන්නේ මම මැච් එකක් ගහ ගන්නවා. ඒ ඇතිනේ ඉතින් කැරට් ටිකත් අන්තිමට වගේ දාගන්න. මොකද මේ මං කැරට් අර ක්‍රිස්පි ගතියට කන්න ටිකක් ආසයි. හරි ඉතින් ඔෆ් කරගමු. ඔච්චරයි ළමයි ඉතින් දාගන්න දේවල් තියෙන්නේ. දැන් ඉතින් තියෙන්නේ ඩිෂ් එකකට දාගන්න. බලමු ඩිෂ් එකකට දාලා. ෆයිනලි මෙහෙම තමයි අපේ ඩිනර් එක හැදුනේ. ඕකේ? දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මේකට ඔයගොල්ලෝ නමක් කමෙන්ට් කරගෙන යන්න. මොකද්ද දාන්නේ කියලා. බඩගිනි අපි කාලම ඕෂයක් දාමු. वाव මාරම රහයියා සීරියස්ලි කියන්නේ මුදවසල මේ මං හදන ඒවා මටවත් කන්න බෑ. හැබැයි දැන් නම් ෂේප් වා ඇත්තටම රහයි. try කරලා බලන්න. ඕනම රොටි එකක් මේ පැඩේට හරියයි. first time වුණාට වැඩේ නම් මොකද? මම මේ කාලා
පොෂ් එකක් දාගෙන පොඩි වැඩක් තියෙනවා. ටිකක් කරන ගම විශේෂයක් තිබ්බොත් එimhe අප්ඩේට් එකක් දෙන්නම්.